මේක කඩලා බලමු. මම හිතන එකද කියලා මම මේ බලන්නේ. මම හිතන එකද? yes. මේක ඇත්තටම my ගාව තිබ්බා. මොකද්ද මේ? my 70 my නේ. 70 my කැමරා එකක්. කාර් එකේ DVR එක. එතකොට DVR එක ඔයගොල්ලෝ දන්න සමහර විට ඉන්න මම පෙන්නන්න. මේ තියන්නේ 70 my DVR එක. ඒකේ මෙන්න මෙතනින් තමයි මවුන්ට් වෙන්නේ උඩට. ඔය මවුන්ට් එක ඇතුලේ තියෙන ප්ලාස්ටික් බොඩි එකත් එක්ක එන එක මම ගලවලා බැලුවා. ගැලෙව්වට පස්සේ ඒ කියන්නේ ඒක ආයේ මේ හයි කරන්න විදිහක් නැහැ. මේ මවුන්ට් එක කැඩලා තියෙන්නේ. ඒකෝ සුපර් ග්ලූ දාලා අලවන්න ඕන නැත්නම් වෙන මෙකැනිසම් එකක් හොයාගන්න ඕන. ඉතින් මේකේ හරියටම පළල වෙන්නේ සෙන්ටිමීටර් 3.2යි. ඔව්. ඉතින් මගේ උත්සාහය මම මෙන්න මේක නම් හැබැයි ලොකු වැඩිද මන්දා. මගේ උත්සාහය මේක පාවිච්චි කරන්න පුළුවන්ද මවුන්ට් කරන්න කියලා කැම් එක. අපි බලමු try එකක් දීලා. රබර් කෑල්ල නම් ගලවලා අයින් කරන්න වෙනවා. හරි අනෙත් ගලවලා අයින් කරා. ඔය 70 මයි පාවිච්චි කරන කට්ටියට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද ඒක කැඩුනොත් එහෙම ආයෙ සෙට් කරන්න විදිහක් ඇත්තෙම නැහැ. okay. little bit okay. manageable වගේ බලමු අපි අනේ දාලා හිර කරලා. ඕනට වඩා හිර කරන්න බෑ. කරස් ගාලා ගියොත් එහෙම කැමරාවත් ඉවරයි. බලමු. okay. හිර වෙනවද? හිර වෙනවා. හරි. මේක හරි. මේක පුළුවන්. මේක මේ පැත්තට නෙන්නේ. පොඩ්ඩක් බ්‍රූල් කරමු. නැත්නම් මේක කැඩෙනවා. එතකොට අපි කාර් එකට හයි කරොත් එහෙම ඔන්න ඔය ඩිරෙක්ෂන් එකට තමයි එන්නේ. ඔන්න ඔය ඩිරෙක්ෂන් එකට. මෙහෙම තියලා අනේ තද කරමු චූට්ටක්. ඔන්න. එතකොට මේ කැමරාව මේ පැත්තට ඩිරෙක්ට් වෙනවා. මෙන්න මේ බෝලෙන් සෙට් වෙනවා. එතකොට මේ බෝලේ තඩි සයිස් ඒක ලොකු වැඩි වගේ මට පේන්නේ. බලමු. මම ඒකට මෙන්න මේ කෑල්ල ගත්තා. මේක පුළුවන්ද කියලා බලමු අපි හයි කරන්න. මෙන්න මේක. වැඩිද මන්දා. එකනම් ලොකු වැඩි වගේ පුතෝ මට පේන්නේ. it's huge. මේක ලොකුයිනේ. no. මම හිතුවා මේක මීට වඩා පොඩි වෙයි කියලා. මේක තඩි බෝලයක් තියෙන්නේ. this is too big. I don't know. මම චෙක් කරලා බලන්න මේ බෝලේ මීට වඩා ලොකු පොඩියක් හොයාගන්න පුළුවන්ද කියලා. නැත්නම් මේ බෝලේ ගලවලා පොඩි බෝලයක් සෙට් කරන්න පුළුවන්ද කියලා. හරි එහෙනම් දැනට ඉවරයි. මේක හරියන්නේ මේ මොන්නේ. මේකේ වොෂර්ස් තියෙනවා ඩිෆරන්ට් සයිසස් වලට. හරි බලමු අපි ඒක. හරි. මෙන්න මෙහෙම තමයි අන්තිමේදී වීඩියෝ කියන්නේ මෙහෙම තමයි මවුන්ට් එක ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ ඔරිජිනල් මවුන්ට් එක. ඔරිජිනල් මවුන්ට් එක කැඩිච්ච හින්දා තමයි මම මේ try කරන්නේ. ඒකට රිප්ලේස් කරන්න පුළුවන් විදිහේ මවුන්ට් එකක් දාන්නයි කියලා. මම මේක ගලවලා පෙන්නන්නම් දැන්. මම අර ඉස්සෙල්ලා පෙන්නපු වීඩියෝ එකේ මේ ඔරිජිනල් ප්‍රොඩක්ට් එකේ මෙන්න මෙතන තියෙන්නේ ඇලුමිනියම් බොක්ස් එකක් වගේ එකක්. ඒක වටේට තමයි අර බෝලේ වගේ මවුන්ට් කරන්න පුළුවන් විදිහට කැරකෙන විදිහේ ඒ මවුන්ට් එක තියෙන්නේ. මම try කරේ ඇවිල්ලා මම ඇත්තටම ගෙනල්ලා තිබ්බේ වැරදි සයිස් එකක්. ඒ කියන්නේ මේ මවුන්ට් එක මෙතෙන්ට ඉස්සෙල්ලා තිබ්බ බෝලේ වගේ එක 17 මිලිමීටර් එක තියෙනවා. එතකොට මම ගෙනත් තිබ්බේ
මෙන්න මේක. එතකොට මේක 17 මිලිමීටර් බෝලෙට හරියන මවුන්ට් කෑල්ලක්. නමුත් මම වැරදිලා ගෙනත් තිබ්බේ මෙන්න මෙතන තිබ්බ බෝලේ සයිස් එක 25 මිලිමීටර්. එතකොට 25 මිලිමීටර් එක 17 මිලිමීටර් එකට කොහොමද දාන්න බෑනේ. ඉතින් මම try කරේ ඇවිල්ලා මේකේ වට ප්‍රමාණය වෙනස් කරලා 17 මිලිමීටර් වලට ගාලා මේක සෙට් කරන්න පුළුවන්ද කියලා. නමුත් ඒක කරගෙන යද්දි මට තේරුණා මේ ඇලුමිනියම් බාර් එකක් තියෙන්නේ. ඒ ඇලුමිනියම් බාර් එක හිමින් සීරුව ග්‍රයින්ඩර් එකෙන් කපලා අර මවුන්ට් එකට සෙට් වෙන විදිහට කරොත් ගත්තොත් එහෙම පුළුවන් වෙයි කියලා ඔරිජිනල් මවුන්ට් එකටම හයි කරන්න. අන්න ඒක තමයි සෑහෙන වෙලාවක් ගියා. පැය භාගයකට වඩා වෙලාවක් මේක මම මේ ග්‍රයින්ඩරයට තලයක් දාගෙන ගාලා තමයි මේ වැඩේ කරගත්තේ. නමුත් මීට වඩා ලස්සනට කරන්න තිබ්බා. ඉතින් දැන් මම හිතනවා මොකද මේ ග්‍රයින් මේ 70 මයි කැම් එක ඇවිල්ලා මාර ක්වොලිටි කැම් එකක්. මේක මම අරගෙන අවුරුදු 6ක් විතර වෙනවා. ඒතර මේකේ මවුන්ට් එක තියෙන්නේ පොඩ්ඩක් සයිඩ් එකට. ඒකයි මේක කැඩෙන්න බලන්නේ. ඉතින් මම හිතනවා මේක කැඩිලා ඇති. සමහර කට්ටියගේ ඒගොල්ලෝ හදාගන්න දන්නේ නැතුව කැමරා එක අයින් කරනවත් දන්නේ. නමුත් දැන් මේකත් එක්ක මෙන්න මේ විදිහට මේක මවුන්ට් කරගන්න පුළුවන් ඔරිජිනල් මවුන්ට් එකටම. හරි කෙලින් මේක හදාගන්න ඕන. මේකත් එක්ක පුළුවන් බලමු හයි කරලා. වෙනවද? හරි ඔන්න දැන් මේක පුෂ් කරනවා. ඊට පස්සේ මවුන්ට් එකේ ඇනේ අපි බලමු දාගන්න. හරි ඒකත් දාගත්තා. ඔන්න මම එහා පැත්තේ නොබ් එක දාලා කරකවනවා. මේක තමයි එහා පැත්තේ ලොක් වෙන්න එන නොබ් එක. හරි ඔන්න ඒකත් දැම්මා. හරි ඔන්න ඒක දැම්මා. අපි කැම් එක දාගමු ඇතුළට. ඔන්න 70 මයි මෙතන තියෙනවා. ඔන්න අපි කැම් එක ඇතුළට දැම්මා. හරි ඊට පස්සේ ආව චූට පෝස් කරන්න සුදු. හරි රෙකෝඩ් වෙනවා. හරිද? මේක ටයිට් කරමු. ඔන්න ටයිට් කරා. ගොඩාක් ටයිට් කරන්නේ නැහැ. මොකද මේ අපි ඇන්ගල් එක හදාගන්න ඕන නිසා අපි ඔන්න power on වුණා. ඔන්න start recording video. බලමු මේකේ ඇප් එක තිබ්බා. ඇප් එක 70 මයි ඇප් එක බලමු කනෙක්ට් කරගන්න පුළුවන් වෙයිද කියලා. ඇන්ගල් එක ගේමක් දීලා කනෙක්ට් කරගත්තා. කැමරාව වැඩ මේක ගානට ඇන්ගල් එකට හදාගන්න ඕන. හදාගන්න කරලා ඔය ගානට බලමු. හරි ඔන්න ඔය ගානට තියෙනවා. හරි මේක පේනවා යට. හරි ඕක තමයි සොලියුෂන් එක. මේ මවුන්ට් එක කැඩුනොත් එහෙම මෙන්න මෙතන තියෙන ඔරිජිනල් මවුන්ට් එක කැඩුනොත් එහෙම මෙන්න මේ වගේ මවුන්ට් එකක් ඇලුමිනියම් මේ මවුන්ට් එක ගියාලා මේක AliExpress එකේ ගන්න තියෙනවා. මේක ඇත්තටම ඔරිජිනලි පාවිච්චි කරන්නේ බයික් එකේ හැන්ඩල් එකට. මේ බයික් එකේ හැන්ඩල් එකට ෆෝන් එක කනෙක්ට් කරන මවුන්ට් එක මිලිමීටර් 32 මේකේ සයිස් එක කැමරා එකේ සයිස් එක මිලිමීටර් 32ක් විතර ඇති. අන්න ඒකට මැච් වෙන එකක් තමයි මේ ගෑල්ලා සෙට් කරගන්නේ. හරි එතකොට ඔන්න ඕකයි solution එක mount එක කැඩුනොත් එහෙම. Now here I have a 70 my camera. Now the original mount
on this camera was broken. Since it was like quite a long time since I bought it originally. I used it for like 6 years, and eventually couple of weeks back the original mount was broken. Now then I took it apart and tried to see if there is any way of like fixing it other than like using glue. The reason is like the mount is not well balanced in the middle of the camera, so even though I fix it with glue, the probability of it failing and breaking the mount is high. And because of that I thought of using a different mount, and what I have done is this is a bicycle phone holder mount. The width of this camera over here is about 32 millimeters, and this aluminium frame, the aluminium mount is able to hold it. Now what I have done is here, what originally comes is a ball joint sort of a thing, a plastic ball surrounded. The aluminium body is surrounded by a plastic ball. What I have done is remove the plastic and created the mount using a grinder, and you can see it very well fits onto the original mount, right? So I have tightened it, and it very well protects the camera, or mounts the camera very well onto the screen and original mount. So this is one way of getting through. I've seen only one video, and possibly I think since this is sort of a manufacturing defect, many others have faced this issue, and this is one way of getting through.